ළමා මවුරුන් බිහිවීමේ තිබෙන්නා වූ සමාජීය අර්බුදය සහ අපි මෙච්චර කල් මමවත් කල්පනා නොකරපු ආර්ථික පැතිකඩකුත් මේ ඔස්සේ තියෙනවයි කියලා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මොකද්ද මේ නීතිය වල් වැදිලාද කියලා. දැන් ඔබතුමියගේ විශ්වවිද්‍යාලයේම ඔබතුමියගේ පීඨයේම පීඨාධිපති විදිහට හිටපු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ මැදිහත් වීමෙන් තමයි 1995 දී දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙනෙන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියලා. ඒ කියන්නේ අවුරුදු 16ට අඩු දැරියකට කැමැත්ත තිබුණත් පුරුෂයෙකු සමග එක්වීමට හැකියාවක් නැහැ ලංකාවේ නීතිය හැටියට ඒ පුද්ගලයා වරදකාරුවෙකු බවට පත් වෙනවා. නීතිය මේ තරම් දැඩිව තිබියදී දණ්ඩනීය ඒ කියන්නේ බැලුවාම සිරගත වීම මේ බරපතල වැඩ සහිතව අවුරුදු 20 දක්වා සිරනඩුවම් නියම කරනවා. ඇයි මේ වගේ සිදුවීම් වාර්තා වෙන්නේ? ඒක අපි ඊටාම මේ නීතිය වගේ මම කියන්නේ නීතියට විතරක් ලඝු කරලා කතා කරන්න අසීරුයි. ඒක ඊටාම පුළුල් සමාජ විද්‍යාත්මක අධ්‍යයනයකින් යුක්තව කතා කරන්න ඕනි මාතෘකාවක්. එතකොට දැන් අපි අර ලෝකයේ සංගණනය කිව්වා දිනකට මෙපරම ප්‍රමාණයක් ළමා මව්වරුන් බිහි වෙනවා කියලා. ඒ වගේම ලංකාවේ සංගණනය කිව්වා. මම ඒක අහගෙන ඉන්නකොට මට තේරිච්ච දෙයක් තමයි ඇත්තටම යුරෝපය තුල ළමා මවක් එහෙමත් නැත්නම් බාලවයස්කාර මවක් කියලා කියන එක ඒගොල්ලෝ සලකන්නේ සෞඛ්‍යමය ගැටලුවක්. එතන ඒගොල්ලෝ බලන්නේ හෙල්ත් රිස්ක් එක. හැබැයි ඒක ආසියාතික කලාපයට විශේෂයෙන් දකුණු ආසියාතික කලාපයට ආවහම ලංකාවට ආවහම අපි ඒක දකින්නේ සංස්කෘතික සමාජ ආර්ථික ප්‍රශ්නයක් රිස්ක් එකක්. ඒ වෙනස අපි අවබෝධ කරගන්න ඕනි. ඇයි ඒ වෙනස එන්නේ? මොකද යුරෝපීය රටවල් තුල බොහෝ රටවල් තුල මේහා දුක් විඳවන දැරියට සහනයක් ලබා දීම සඳහා එතන තියෙන ක්‍රමවේදයක්, සිස්ටම් එකක්. ඒ නිසා ඒක හෙල්ත් රිස්ක් එකක්. ඒගොල්ලෝ බලන්නේ එතන තියෙන සෞඛ්‍යමය ගැටලුව ප්‍රශ්නය මවට ඇතිවෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණයි. නමුත් අපි ගත්තාම අපි ඊට වඩා ඉතාම පුළුල්ව මේක සාකච්ඡාව ගෙනියන්න ඕනි. ඉතින් දැන් නීතිය සම්බන්ධයෙන් ගත්තොත් නීතිය ඇත්තටම ඉතාම හොඳින් විවස්ථාපිත වෙලා තියෙනවා. නීතිය පොතේ තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයට 1995 දී කරපු සංශෝධනය මගින් ලිංගික සංසර්ගය සඳහා වයස අවුරුදු 16ට අඩු දැරිවියකට කැමැත්ත ලබා දෙන්න බැහැයි කියන කාරණාව ඉතාම පැහැදිලිව නීතිය මගින් තියෙනවා. එතකොට එහෙනම් ඇයි මේ ප්‍රශ්නය සිදුවෙන්නේ? දැන් මෙතනදී අපි බලන්න ඕනි මොනවද මේකට බලපාන හේතු කියලා. අන්ත දුගී භාවය. ඒ වගේම ලිංගික සාක්ෂරතාවය නැතිකම. අපි ගිය වර වැඩසටහනකදී කතා කළා. පාසල් විෂයමාලාව තුළ ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම. ලිංගික සාක්ෂරතාවය නැතිකම. ඒ වගේම සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන විශාල ආందోලනාත්මක අත්දැකීම් සහ දැනීම නොමැතිව අතරමං වීමේ ස්වභාවය තරුණ පරම්පරාව. මේ වගේ කරුණු කාරණා විශාල වශයෙන් බලපානවා. ඒ වගේම පවුලක් තුල තිබෙන ප්‍රචණ්ඩත්වය, ලිංගික ප්‍රචණ්ඩත්වය බලපානවා. මෙබඳු කාරණාවන් තමයි මේකට හේතුපාදක වෙන්නේ. එහෙමනම් නීතිය මගින් වළක්වන්න පුළුවන් සීමාවක් තියෙනවා කියන කාරණාව ඉතාම පැහැදිලි. ඉන් එහාට ගිය විශාල කතිකාවක අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම සංක දැන් අවුරුදු 16ට අඩු සීමාවට එහා ගියාම දරුවෙක් කියන්නේ කවුද? එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව දරුවෙක් කියන්නේ වයස අවුරුදු 18ට අඩු කෙනෙක්. එතකොට ඒක අපේ ළමාරක්ෂණ අධිකාරී පනතේදීත් සඳහන් වෙන්නේ වයස 18ට අඩු සියලුම තැනැත්තන් දරුවන්නේ කියලා. දැන් එතකොට අපි මෙතන දක්වලා තියෙන 95 සංශෝධනයේ දණ්ඩ නීති සංග්‍රහයේ දක්වන්නේ වයස අවුරුදු 16ට අඩු කෙනෙක් තමයි මෙතන දූෂණයක් සිදු වුණොත් ඒ අවස්ථාවේදී ඒ දැරියගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයක් සිදු වුණොත් එය දූෂණයක් කියලා අපි හඳුන්වනවා. දැන් 16යි 18යි කියන වයස අතරත් ඉන්නේ දරුවෝමයි. එතකොට මේක නීතියෙන් ආවරණය වෙන්නේ නැහැ මේ දූෂණය කියන ක්‍රියාවලියේදී. එතකොට මහාචාර්යතුමීට සමා වෙන්න. ඒ කියන්නේ අපි ප්‍රායෝගිකව දකිනවා මහාධිකරණවලදී නීතිඥවරුන් පවා ඇවිල්ලා සබ්මිෂන්ස් කරනවා. ආයාචනයන් කරනවා විනිසුරුතුමන්ලාගෙන්. දැන් මේ සැකකරු සූදානම් වින්දිත දැරිය විවාහ කරගන්න කියලා. එතකොට විනිශ්්‍යාසනයනුත් අහන්නේ කොහොමද විවාහ කරගන්නේ?
තාම 18ක් නෑනේ කියලා. දැන් ඔබතුමිය කියන අර 16යි 18යි අතර නොනගත කාලය. ඒක අපේ නීතියෙන්වත් ආවරණය වෙන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතාම විශාල ප්‍රශ්නයක් එතන තියෙනවා. ඉතින් මේකට ඇතැම් අපේ තියෙනවානේ ස්පෙෂල් ලෝස් තියෙනවානේ විශේෂ නීතීන් ආගම හා පදනම් වෙච්ච ඒ ඇතැම් විශේෂ නීතීන් වල බලපෑමත් යම් තරමකට මෙතෙන්දී අපි සලකලා බලන්න අවශ්‍යයි. ඒ වගේම සංක දැන් ඔය 16ට වඩා වැඩි දැරියකට අපි දැන් මෙතන අපි මේ කාමරය තුළ මෙහෙම කතා කළාට ඕකේ ප්‍රායෝගික ශෝකාන්තය ඉතාම දරුණුයි. අපි ගිහිල්ලා මේ ප්‍රශ්නය අම්පාර බදුල්ල බිබිල වගේ ප්‍රදේශයක කතා කරොත් මොරලාගල ප්‍රදේශයේ කතා කළොත් ඒ තැන්වලදී තියෙන දෙමව්පියන්ට සහ අර දැරියට තියෙන වඩාත්ම සුදුසු විසඳුම විදිහට ඒගොල්ලෝ තෝරගන්නේ අර පුද්ගලයා හා විවාහ වීම. ඒක කොච්චර ශෝකාන්තයක් වුණත් ප්‍රායෝගිකම විසඳුම කියලා ඔවුන් දකින්නේ ඒ කාරණාව. ඉතින් මෙතෙන්දි මම කියන්න කැමති දරුවෙක් බිහි කරන මවක් කියලා කියන්නේ ශාරීරිකව දරුවෙක් කුසක් තුල බිහිවීම පමණක් නෙවෙයි. ඒ දරුවා හා සම්බන්ධ වෙන පෞරුෂත්ව වර්ධනය, සමාජානුයෝජනය, ඒ වගේ මේ දරුවාව නිසි අධ්‍යාපනයක් ලබා දීම මේක කොහොමද 18ට අඩු මවක් සිදු කරන්නේ? ඇය දැනුවත්ද? ඇයට අධ්‍යාපනයක් තියෙනවද? මෙන්න මේකට නීතියේ තාම පිළිසරණක් නැහැ. ඒක ඔබ කියූ ආකාරයට තාමත් නොනගතයක්.